welcome back to our YouTube channel. ඉතින් මේ පාර වීකෙන්ඩ් එකේ අපි ඩිසයිඩ් කරා පොඩි pool day out එකක් යනවා කියලා. අපි මේක අපිට ළඟම තියෙන ලොකේෂන් එකකට තමයි ගියේ. මේක ඉතින් day out එකක් කියලා කිව්වට අපි ගෙදරින් යනකොට 12 විතර වෙලා තිබුණේ. මෙන්න මේ විදිහට තමයි ඒගොල්ලෝගේ එන්ට්‍රි එක තියෙන්නේ. මෙතනින් අපිට උඩට ගියාම මේගොල්ලෝගේ රෙස්ටෝරන්ට් එකට යන්න පුළුවන්. මේගොල්ලොන්ගේ BYOB තියෙනවා. ඔයගොල්ලන්ට ලන්ච් එක ගන්නත් පුළුවන්. එතකොට ඒගොල්ලොන්ගේ ටේබල්ස් බුක් කරලා ඇවිල්ලා ඒ තැන්වල පාටිස් කරන්නත් පුළුවන්. තව pool එක තියෙනවා. pool එකට එක්කෙනෙක්ට රුපියල් 600යි පැය දෙකක් යූස් කරන්න පුළුවන්. මෙතනින් ඇතුළු වුණාම තියෙන ඒගොල්ලොන්ගේ රෙස්ටෝරන්ට් ඒරියා එක. තව මේගොල්ලොන්ගේ pool board එකකුත් තියෙනවා. ඔයගොල්ලන්ට ඕන නම් ඒකට පේ කරලා ඉවර වෙලා ඒකත් යූස් කරන්න පුළුවන්. මාරම ලස්සන ලොකේෂන් එකක්. ගස් වලින් වට වෙලා තියෙන්නේ. මාරම නිදහස්. එහා පැත්තේ තියෙන වෙල. ඉතින් මේ ඔයගොල්ලන්ට ගිහලා එතන එන්ජොයි කරන්න පුළුවන්. අපි මෙතනින් ලන්ච් එක අරගෙන pool එක තමයි යූස් කරේ. අනිත් ඒවා නම් අපි යූස් කරේ නැහැ ඇත්තටම. කෑමත් හොඳට තිබුණා. මේගොල්ලොන්ගේ ටේබල්ස් දාලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට ඕන නම් කලින් කෝල් කරලා බුක් කරගෙන යන්න පුළුවන්. එතකොට ඉතින් ලේසි. නැත්තම් කට්ටිය කලින් බුක් කරලා තිබුණොත් හරි කට්ටිය කලින් ඇවිල්ලා තිබුණොත් හරි ඔයගොල්ලන්ට ඒ තැන් වලට යන්න බෑ. ඉතින් බුක් කරලානේ තියෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ ෆැමිලි එකක් විදිහට යාළුවොත් එක්ක නිකන් පොඩි පාටියක් වගේ දාන්න රිලැක්ස් වෙන්න එනවනම් හොඳම ඔප්ෂන් එක තමයි ඔයගොල්ලෝ කලින් ඒගොල්ලන්ව කන්ටැක්ට් කරගෙන ඒගොල්ලොන්ගේ ටේබල්ස් බුක් කරලා එන්න. දැන් අපි මේ ලන්ච් එක ඕඩර් කරලා ඒක රෙඩි වෙලා යනකම් තමයි බලාගෙන ඉන්නේ. ඊට පස්සේ අපි ලන්ච් එක අරගෙන ටිකක් වෙලා ඉඳලා අපි ගියා pool එක පැත්තට. ඔව් පිටිපස්සෙන් ඔයගොල්ලන්ට පේන්නේ නැති නිකන් අර රූම්ස් වගේ හදලා තියෙනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ චේන්ජින් ඒරියා එක. ඉතින් ඒක මේ ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. නැත්නම් රෙස්ටෝරන්ට් එකේ වොෂ්රූම් උත් තියෙනවා. ඒ උනාට ඉතින් අර කෙලින්ම pool එකට එන කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට යූස් කරන්න තමයි මේ චේන්ජින් රූම්ස් හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ මෙතන මේ අර නිකන් කණුවක වගේ පොඩි එක හිටවලා තියෙනවා. ෂවර් එකකුත් ඔයගොල්ලන්ට pool එකට බහින්න කලින් එතනින් ෂවර් කරගෙන යන්න බලුවන්. නැත්නම් චේන්ජින් රූම් වලක් තියෙනවා. දැන් අපි චේන්ජ් කරගෙන ඉවරලා pool එකට බහින්න තමයි හදන්නේ. අපි pool එකට බහිනකොටත් ටික දෙනෙක් හිටියා pool එකේ. ඉතින් ඒගොල්ලෝගේ ටයිම් එක ඕවර් වෙන වෙලාව බලලා ඉවර වෙලා අපිට pool එකට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව කට්ටියක් ඉන්නකොට අපිට pool එකට යන්නත් පුළුවන්. ඒක ඉතින් ඔයගොල්ලෝගේ choice එක. අපි ඉතින් අර කට්ටිය ඉඳන්දිම ගියා. නැත්නම් තවත් අවශ්‍ය නැවනේ. ඒක නිසා අපි බහිද්දිත් කොහමත් 4ට විතර වුණා. අපි පැය දෙකක් ඉඳලා ඒ කියන්නේ ටිකක් හවස් වුණා. කරවල වැටෙනකම් වගේ අපි හිටියා. ඉඳලා ඊට පස්සේ අපි එන්න පිටත් වුණා. අපි එහෙන් එනකොටත් 6:00 විතර වගේ තිබුණේ. ඉතින් වෙනද වගේම අදත් ඔයගොල්ලෝ අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක් thank you. ඉතින් ලස්සන කමෙන්ට් එකක් දාගෙන අපේ වීඩියෝ එක හොඳයිද නරකයිද කියලා බලලා අනිත් අයටත් බලන්න පොඩ්ඩක් ෂෙයා කරලා අපිට සපෝට් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගිහලා එන්නම්. ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye. ආදරේ. ඒත් කඳු යයි සිසිලස සොයා